නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සදහැති පින්වතුනි, අද දවසේ අපි ධර්ම කරුණු පැහැදිලි කිරීම ඔස්සේ දේශනා කරන මේ ධර්ම දේශනාවට මාතෘකාව කරලා ගන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන මාතෘකාව. අපි හැමෝම අහලා තිබුණත් හරියට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා, ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙච්ච නිසා නිරන්තරයෙන්ම පීඩාවට පත් වෙමින් නිවන් මාර්ගයෙන් අපිව ඈත් කරන දෘෂ්ටියක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් පින්වතුනි, මෙන්න මේක හරියට අවබෝධ කරගෙන නිවැරදි කරගන්න තාක්කල් අපිට බුදුපසේ බුදුමහරහත් කියන බෝධිත්‍රයන්ගෙන් එකකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි අපි තුල මේ අවිද්‍යාව කියන එක රජ කරන්නේ. එහෙම නැත්නම් අපි තුල මේ සියලු අකුසල් සංස්කාර නිර්මාණය වෙන්නේ අපි තුල මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් සාවද්‍ය වූ කිසිවක් සර්වඥ ඥාණයට හසු වුණේ නැහැ කියලා. මිත්‍යා දෘෂ්ටිය තරම් සාවද්‍ය වූ බොරුවක් වූ කිසිවක් මේ සර්වඥ ඥාණයට හසු වුණේ නැහැ කියලා කියනවා. වරදවල් අතරින් ලොකුම වැරද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් බලන්න මේක කොච්චරනම් අපිට වැදගත් වෙනවද කියලා නේද? වරදවල් අතරින් තියෙන ලොකුම වරද. උන්වහන්සේගේ ඥාණයට මුණ ගැහුන්නේ නැහැලු මේ තරම් සාවද්‍ය කරුණක් තවත්. ඒකේ තියෙන මූලික ලක්ෂණයක් තමයි යමක් පිළිගන්න ආකාරය වැරදි. ඒ කියන්නේ අපි හිතමුකෝ යම්කිසි දෙයක් දිහා බලන කෝණය වැරදි. යම්කිසි දෙයක් අහන කෝණය වැරදි. යම්කිසි දෙයක් හිතන කෝණය වැරදි. ඒ වැරදි කෝණයම සත්‍ය කියලා තීරණයකට එනවා. ඒ තමන් උපකල්පනය කරන කෝණයම සත්‍යයි කියලා උපකල්පනයකට එනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිකයා තුළ තියෙන ප්‍රධානම ලක්ෂණය. කර්මයේ කර්මඵල පිළිබඳව විශ්වාසයක් නැහැ. හේතුඵල ධම පිළිබඳව විශ්වාසයක් නැහැ. මරණින් මතු ජීවිතය පිළිබඳව විශ්වාසයක් නැහැ. දානීය ආනිසංස පිළිබඳව, මව්පියන්ගේ ගුණ පිළිබඳව ආදී මේ විශ්වාසය නොහු තුල නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, ඒ තමන් දරන ආකල්පයක් හරි කියලා හිතනවා මිසක් ඒක වැරදි කියලා පිළිගන්නේ නැහැ. මේ දේවල් වලට අදාළ නැතත් යම්කිසි තමන් මතයක් දරනවා, යමක් හරි කියලා පිළිගන්නවා, ඒ පිළිගත්ත දේ සත්‍යයි කියලා ඒක වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ සත්‍යයි කියන එක අනිත්‍යයට තහවුරු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන බරපතලම කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේවා අතහරින්න බැරි වුණොත් පින්වතුනි, මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක අතහරින්න බැරි වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මරණින් පස්සේ මොනම හේතුවක් නිසා සුගතියකවත් උප්පත්තියක් හම්බෙන්නේ නැහැ. සතර අපායටමයි යන්න සිද්ධ වෙන්නේ කියන එක. මේක කොච්චර බලවත්ද කියලා තේරුම් කරන තවත් තැනක් තමයි උන්වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටියේ විපාක දීමේදී ආනන්තරීය පාප කර්මවලට වඩා විපාක විඳීමට සිද්ධ වෙනවා කියලා. දැන් අපි අහලා තියෙන ධර්මම අකුසල් ටික ආනන්තරීය පාප කර්මය නිසානේ අපිට මුණ ගැහෙන්නේ. අවිචි මහනරකාදී පැහැෙන්න සිද්ධ වෙනවානේ. කල්ප ගාන නේද? උන්වහන්සේ දේශනා කරනවා ඊට වඩා අනතුරකට, එහෙම නැත්නම් ඊට වඩා විපාකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවලු මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන කෙනෙකුට. ආනන්තරීය පාප කර්මය කරපු අය කල්පයක් අවසානයේදී නරකයෙන් මිදෙනවලු. අවිචි නරකාදියෙන් මිදිලා ඒගොල්ලන්ට ඒ බෝධිත්‍රයන්ගේ එකකට යන්න පුළුවන් පාර විවෘත වෙනවා. ඒ දඬුවම අවසාන වෙනවා කල්පයක් අවසානයේදී. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා ලෝක විනාශය වෙනත් ඒ ලෝක විනාශය වෙනකොට
වෙනත් ලෝකයක නරකයක උප්පත්තිය ප්‍රතිසන්දිය හදා ගන්නවා. හදාගෙන එතන දුක් පීඩා විඳිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ලෝක විනාශ වෙනකොට ආනන්තරීය පාප කර්ම කරපු කෙනා ඒකෙන් නිදහස් වෙනවා. හැබැයි නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා වෙනත් ලෝකික ප්‍රතිසන්දියක් හදාගෙන ඒ ලෝකේ නරකයක ඉපදිලා ඒ විපාක විඳීමට සුදුසුකම් ලබනවා. බලන්න එහෙනම් කොච්චරනම් භයානකද කියලා මේ මිත්‍යා දෘෂ්ටි අපි තුල තියෙන එක. එහෙම නැත්නම් අපි තුල තියෙන මිත්‍යා දෘෂ්ටි අනිත්‍යයටත් අපි වපුරන එක දැනුවත් හෝ නොදැනුවත් ඒක මොනතරම් අකුසල කර්මයක්ද බැලුවාම සසරේ කවදාකවත් ගැලවෙන්න බැරි විදිහේ දෙයක් නේද අපි මේ සිද්ධ කරගන්නේ. එහෙම දෙයක් නේද අපි අනිත්‍යයට සිද්ධ කරමින් ඉන්නේ කියන කාරණාව අපි නැවත නැවත හිතලා බලන්නට ඕනි පින්වතුනි. මේක සිද්ධ වෙන ප්‍රධානම හේතුව තමයි මෙවැනි මිත්‍යා දුෂ්ට ගතිගුණ තියෙන අයව ආශ්‍රය කරන එක. ඒව අඳුරගෙන එයාගෙන් ඈත් නොවි. මෙතනදී අදහස් කරන්නේ ඈත් එක ගැටෙන්න කියන එකක් නෙවෙයි. ඒව හෙලා දකින්න කියන එකක් නෙමෙයි. හැබැයි ප්‍රඥාවන්තව අමනාපයක් ඇති කරගන්නේ නැතුව එයාගෙන් ඈත් වෙලා තමන්ගේ ගමනට බාධාවක් වෙන ඒ කරුණෙන් ඈත් වෙලා කටයුතු කිරීම තමයි ප්‍රඥාවන්ත කෙනෙක් විසින් සිද්ධ කරන්නට ඕනේ. මේ මිත්‍යා දෘෂ්ටිය නිසාම තමයි ශ්‍රද්ධාව කියන එකත් ඇති වුණාට ඒක අමූලිකා ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරවතී ශ්‍රද්ධාව. එහෙම නැත්නම් නොවෙනස් වන ශ්‍රද්ධාව බවට පත් වෙන්නේ නැත්තේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසාමයි පින්වතුනි. මේ අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ මූලික ලක්ෂණයක් තමයි යා කිසිම දෙයක් විමසන්නේ නැහැ, හොයලා බලන්නේ නැහැ, අධ්‍යයනය කරන්නේ නැහැ, කෙලින්ම විශ්වාස කරනවා. හැබැයි යමෙක් තුල ආකාරවතී ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට යමක් කිව්ව පරියට එයා විශ්වාස කරන්නේ නැහැ. එයා හොඳින් ඒක විමසනවා, හොයලා බලනවා, අධ්‍යයනය කරනවා. එතනින් පස්සේ තමයි එයා ඒක පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ. එයා ප්‍රඥාවන්තයි. ඒ වගේම අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ තවත් එක දුර්ගුණයක් තමයි යම්කිසි කෙනෙක් පිළිබඳව විතක පැහැදෙනවා. විතක අපැහැදෙනවා. ඒ අපැහැදිච්ච කෙනාගේ කෙරෙහිම නැවත පැහැදෙනවා. නැවත අපැහැදෙනවා. ওই විදිහටම කටයුතු කරගෙන යනවා. තවත් විතක යමෙක් පිළිබඳව පැහැදෙනවා. පැහැදිලා නැවත අපැහැදෙනවා. අපැහැදිලා වෙන කෙනෙකුට කෙනෙක් කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා. ඒ පැහැදීම ඇති කරගත්ත කෙනා කෙරෙහි ටික දවසකින් නැවත පැහැදීමක් ඇති කරගෙන නැවත තවත් කෙනෙක් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. මේකේ තියෙන භයානකකම තමයි තමන් පැහැදීම ඇති කරගත්ත කාලේ ඒ කෙනාගේ ගුණ වර්ණනා කරන අනිත්‍යයත් එක්ක. හැබැයි ඒ කෙනා කෙරෙහි අපැහැදීමක් ඇති වුණාට පස්සේ එයාගේ අගුණ වර්ණනා කරන අනිත්‍යයත් එක්ක. ඒ කියන්නේ අනිත්‍යයවත් අපහදවනවා එයා කෙරෙහි. මේක තමයි මේ මිත්‍යා දෘෂ්ටිකයාගේ එහෙම නැත්නම් අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ මූලික ලක්ෂණය. ඉතින් මේක ඔබට හොඳට මේ වර්තමාන සමාජයේ දකින්න පුළුවන්කම තියෙනවා. මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පොදු ලක්ෂණයක් පින්වතුනි. අවසනාවකට උනත් මේක තමයි කියන්න සිද්ධ වෙන කතාව. මේ කාරණාව සිද්ධ වෙන්නේ ගිහි පින්වතුන් අතරින් පමණක් නෙමෙයි. පැවිදි උත්තමයන් වහන්සේලා අතරින් මෙන්න මේ කාරණාව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. විතක යමෙකුට පැහැදෙනවා, විතක අපැහැදෙනවා. වෙනත් කෙනෙකුට පැහැදෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා කොච්චරනම් අඳුරු තත්වයකට එහෙම නැත්නම් සංස්කාර ගොන්නකට අපි උරුමකම් කියනවද? සසරේ කොච්චරනම් අපිට දුක් පීඩා ඒ නිසා විඳින්න සිද්ධ වෙනවද? ඒ නිසා අපි නැවත නැවත මේ ගැන හොඳට සිතලා මතන්නට ඕනේ. හැබැයි ආකාරවතී සද්ධාව තියෙන ප්‍රඥාවන්තයා නිරන්තරයෙන්ම පින්වතුනි කටයුතු කරන්නේ බුද්ධ දර්ශනයට අනුවමයි සිත සකස් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්න කිව්ව විදිහටමයි ලෝකයේ දිහා දකින්නේ. ඒ නිසා කවදාකවත් කිසිම කෙනෙක් කෙරෙහි අපැහැදීමක් ඇති කරගන්නේ නැහැ. අපැහැදීමක් ඇති කරගන්නේ නැහැ. අපැහැදීමක් ඇති කරගන්නට හේතු සකස් වෙන්නේ නැහැ ඔහු තුළ.
ඔහු තුළ යම්කිසි යථාබෝධයක් පැවතියා නම්, පැහැදීමක් පැවතුනා නම් ඒක නිරන්තරයෙන්ම දිගටම පවතිනවා. අනිත් කෙනාගේ ඇතින් මොන විදිහේ අඩුපාඩුවක් සිද්ධ වුණත් ඒ කෙනාගේ තුළ අපැහැදීමක් එයා කෙරෙහි ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ආකාරවතී ශ්‍රද්ධාව තියෙන, අචල ශ්‍රද්ධාව තියෙන, මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු කෙනෙකුගේ, සම්මා දිට්ඨිය තියෙන කෙනෙකුගේ ගුණාංගය. ඉතින් ඒක නිසා හොඳට ඔබ අධ්‍යයනය කරලා බලන්නට ඕනේ ඔබේ සිතෙත් මෙවැනි තත්වයන් අනන්ත අප්‍රමාණ තියෙනව නේද කියන කාරණාව. පින්වතුනි, අපි මේ හැම දෙයක්ම බලන්න පුරුදු වෙලා තියෙන්නේ අපි දාගත්ත රාමුවකට, අපි දාගත්ත සීමාවකට කොටු වෙලා. අපේ රාමුව තුල තමයි අපි මේ දකින්නේ. අපේ රාමුවෙන් දැක්කහම පේන දේ තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි එතනින් එහාට තවත් දෙයක් තියෙනවා කියන එක, තියෙන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. අපි හා සම්බන්ධ වෙන පින්වතුන්ට අපි නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන කාරණාවක්, හැමතිස්සෙම මධ්‍යස්ථව ඉඳගෙන කල්පනා කරන්න, මධ්‍යස්ථව ඉඳගෙන බලන්න. මම නිතර කියන උදාහරණයක් ඔබටත් මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නම්. අපි හිතමුකෝ මේසයක් උඩ ඇපල් ගෙඩියක් තියලා. අපි මේසෙ දෙපැත්තේ දෙන්නෙක් වාඩි කරලා මේ ඇපල් ගෙඩිය පිළිබඳව කියන්න කිව්වොත් මේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට පේන්නේ ඇපල් ගෙඩියේ වම් පැත්ත. ඔහුට පේන්නේ නැහැ ඒකේ දකුණු පැත්ත. දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට ඇපල් ගෙඩියේ දකුණු පැත්ත පේනවා මිසක් වම් පැත්ත පේන්නේ නැහැ. වම් පැත්තේ ඉන්න කෙනා කියනවා මේක හොඳ ඇපල් ගෙඩියක් කියලා. දකුණු පැත්තේ කෙනා කියනවා මේක නරක වෙච්ච ඇපල් ගෙඩියක් කියලා. තැලිච්ච ඇපල් ගෙඩියක්, පණුව ගහපු ඇපල් ගෙඩියක් කියලා. මොකක් හරි කියනවා වෙන්න පුළුවන්. පින්වතුනි, වම් පැත්තේ කෙනා කියනවා නෑ එහෙම වෙලා නෑ මේක හොඳ ඇපල් ගෙඩියක් කියලා. දකුණු පැත්තේ කියනවා නෑ මේක හොඳ නෑ නරක වෙලා පණුව ගහලා තියෙන්නේ කියලා. දැන් බලන්න මේකෙදි වෙලා තියෙන්නේ ඇත්තටම වම් පැත්තෙන් බැලුවහම ගෙඩිය හොඳට තියෙනවා. හැබැයි දකුණු පැත්තෙන් බැලුවහම ගෙඩිය පණුව ගහලා තියෙනවා, තැල්ලා තියෙනවා, නරක වෙලා තියෙනවා. කුමක් හෝ සිද්ධ වෙලා තියෙනවා. එන වම් පැත්තේ කෙනා එයාට පේන කෝණයට අනුව ඇපල් ගෙඩිය පිළිබඳව දැකපු දේ හරියටම හරි. හැබැයි දකුණු පැත්තේ කෙනා දැකපු දේත් එයාගේ කෝණයට අනුව හරියටම හරි. පින්විතනේ, මේ මේසේ මැද්දේ කවුරු හරි හිටියොත්, මැද්දෙන් ඉඳගෙන කවුරු හරි බැලුවොත් එයාට පේනවා හරි ලස්සනට මේක එක පැත්තක් හොඳට තිබුණට අනිත් පැත්ත සවුත් වෙලා තියෙන්නේ කියලා. මොකද එයා මධ්‍යස්ථවයි හිටියේ. ඒක නිසා එයාට අන්ත දෙකම පේනවා. එහෙම තමයි ආකාරවතී ශ්‍රද්ධාව තියෙන, සම්මා දිට්ඨිය තියෙන සත්පුරුෂයෙක්ගේ ක්‍රියාකලාපය. එහෙම නොවන සෑම වෙලාවකම ඔබ තේරුම් ගන්න, ඔබට ඒ කරුණු කියන කෙනා, ඒ විදිහට මේ එක පැත්තකින් බලන කෙනා, එක කෝණයකින් බලන කෙනා ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල, ඒ වගේම අමූලිකා ශ්‍රද්ධාව තුල එයා කවුරු වුණත්. ඒක නිසා එවැනි අයට අපි කරුණාව දක්වන්නට ඕනේ, මෛත්‍රිය දක්වන්න, අනුකම්පා කරන්න ඕනේ. මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි නිසා බුදුන් වහන්සේ මේ ලෝක දිහා බලන්න කියපු විදිහට මධ්‍යස්ථව මැදුම් පිළිවෙතින් බලන්න බැරි වෙච්ච නිසා තමයි එයා අන්තගාමී වුනේ. එයා විටක පැහැදිලා විටක අපැහැදුනේ යන්නේ ඒ කාරණාව නිසා. ඒ යථාර්ථයේ තේරුම් ගන්න බැරි නෝන පාරමිතාවේ අඩුව දුර්ලභ බෝධිසත්වෙක් නිසා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි, මෙන්න මේ කියන අය අඩුම ගානේ නිවන් මාර්ගයටවත් ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. සෝතාපන්න මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ අය තමන් වටා ඉන්න අයවත්, සමහරකට තමන්ගේ පවුලේ අය වෙන්න පුළුවන්, තමන්ගේ ඥාති වෙන්න පුළුවන්, තමන්ගේ මිතුරියෝ වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වාසීන් වෙන්න පුළුවන්, තමන්ගේ සේවක ස්ථානීය අය වෙන්න පුළුවන්. යම්කිසි පැවිදි උත්තමයෙක් නම් තමන්ගේ දායක කාරකාදීන් වෙන්න පුළුවන්. කවුරු හෝ වේවා, ඒ වැරදි කෝණයට ඇදලා දාලා ඒ අයවටත් මේ නිවන් මාර්ගයෙන් ඈත් කරනවා. ඒ අයවත් මේ සෝතාපන්න මාර්ගයෙන් ඈත් කරනවා. ඒක නිසා තමනුත් අමාරුවේ වැටිලා අනිත් අයවත් අමාරුවේ දාන ක්‍රමවේදයක තමයි ඒ අය නිරත වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අයව මනා සිහිනුවණින් අපි අඳුන ගන්නට ඕනේ. ඒ අයට අනුකම්පා කරන ගමන්,
එයාට මේ යථාර්ථය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අයගෙන් ඈත් වෙලා අපේ ගමන අපි යන්න බුදුන් වහන්සේ පෙන්වලා දුන්න මාර්ගේ. කිසිම වෙටක කිසිම කෙනෙක් කෙරෙහි අපහැදීමක් ඇති කරගන්නට එපා. කිසිම වෛරයක් එක දශමයක්වත් චිත්තසංතානයේ තුල පැලවෙන්න ඉඩ දෙන්න එපා. පින්වතුනි ඒක මහා විනාශයක් ඔබට ගෙන දෙන්න පුළුවන් කාරණාවක්. මොකද අපිට තියෙන අනවබෝධය නිසා අනිත් අය කෙරෙහි පැහැදුනාට එහෙම දෙයක් ඇත්තටම මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ ඔබ යමක් දිහා බලනවා නම් මේ ලෝකේ යමක් ඔබට පේනවා නම් මේ ලෝකේ යමක් ඔබ අහනවා නම් යමක් ඔබට ඇහෙනවා නම් යමක් පිළිබඳව ඔබ සිතනවා නම් යමක් ඔබට සිතෙනවා නම් ඒ සිතෙන්නේ ඒ ඇහෙන්නේ ඒ පෙනෙන්නේ බාහිර කිසිවක් නෙවෙයි. ඔබට පේන්නේ ඔබවමයි. ඔබට ඇහෙන්නේ ඔබවමයි. ඔබට සිතෙන්නේ ඔබවමයි. පින්තුනි බාහිර කිසිවක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. බාහිර කිසිවක් අහන්න පුළුවන් කමක් නැහැ. බාහිර කිසිවක් අපිට සිතන්න පුළුවන් කමක් නැහැ. සංවර කෙනෙක් දැක්කම අපි හිතනවා සංවරයි කියලා. ඒ සංවර භාවය කියන එක තියෙන්නේ කොහෙද? ඒ සංවර භාවය කියන එක තියෙන්නේ අපේ චිත්තසංතානය තුල. අපි තුල යම්කිසි රාමුවක් තියෙනවා. මෙහෙම හිටියොත් මේ විදිහට කටයුතු කරොත් ඒකට කියන්නේ සංවර කියලා. මේ විදිහට හිටියොත් අපි කියනවා ඒකට අසංවරයි කියලා. උදාහරණයකට අපි හිතමුකෝ යම්කිසි විදේශ රටක කෙනෙක් ඒ රටට සංස්කෘතියට අදාළ වූ ඇඳුමකින් සිද්ධාස්ථානයකට එනවා. බෞද්ධ සිද්ධාස්ථානයකට ලංකාවේ. හැබැයි අපේ සංස්කෘතියට අනුව ඒක ගැලපෙන්නේ නැහැ ඇඳුම් විලාසිතාව. අපි හිතනවා මේක හරි අසංවරයි කියලා. හැබැයි එයාගේ සංස්කෘතිය එයාගේ පදනම තුල එහෙම එකක් නැහැ. ඒක නිසා එයාට ඒක අසංවර නෙමෙයි. එයාගේ ජාතීන්ට ඒක අසංවර නෙමෙයි. හැබැයි ඒක අපිට අසංවරයි. එහෙනම් මේ හැම දෙයක්ම අපි දැනගත්ත, අපි ඉගෙනගත්ත, අපිට උගන්වපු දෙයට සාපේක්ෂව අපි දාගෙන තියෙන එකක් අපි මේ දකින්නේ හැමතිස්සෙම. ඒක නිසා තමයි එකම රූපේ එක එක්කෙනාට එක එක විදිහට පේන්නේ. සමහර රූප සමහරුන්ට ලස්සනට පේනවා, සමහරුන්ට කැතට පේනවා. සමහර ශබ්ද සමහරුන්ට ලස්සනට ඇහෙනවා, සමහරුන්ට ලස්සන නොවන අමිහිරි විදියට ඇහෙනවා. එහෙනම් කෙනාගෙන් කෙනාට මේක සාපේක්ෂයි. කෙනාගේ දැනුමට, කෙනාගේ අවබෝධයට, කෙනාගේ දැක්මට සාපේක්ෂවයි යාට ඒක දැනෙන්නේ. ඒ හොඳ හෝ නරක දැනෙන්නේ, ලස්සන හෝ කැත දැනෙන්නේ. මේ හැමදේම දැනෙන්නේ තම තමන් දාගෙන තියෙන ඒ තැම්පතු වලට අනුව, තම තමන්ට ඇති කරගෙන තියෙන ඒ සීමාවන් වලට, ඒ රාමුවට, ඒ පදනමට අනුව තමයි ඒ හැමදේම පේන්නේ, ඇහෙන්නේ සහ හිතෙන්නේ. එහෙනම් බාහිර කිසිවක් අපිට පේනවද? බාහිර කිසිවක් අපිට ඇහෙනවද? බාහිර කිසිවක් අපිට හිතෙනවද කියන කාරණාව ඔබ විමසලා බලන්න. හරියට වටේටම කණ්ණාඩි අල්ලපු කාමරයක් ඇතුළේ ඉන්න කෙනෙකුට කොයි පැත්තෙන් බැලුවත් ඒ බලන කෝණයට සාපේක්ෂව තමන්ම පේනවා මිසක් ඔහුට එතනින් එහාට කිසිවක් පේන්නේ නැහැ. එහෙනම් ඔබට යමක් පේනවා නම් ඔබ දාගෙන තියෙන කෝණයටයි ඔබට ඒක පේන්නේ. ඔබ දාගෙන තියෙන කෝණයටයි ඒක ඔබට ඇහෙන්නේ. ඔබ දාගෙන තියෙන කෝණයටයි ඔබට ඒක හිතෙන්නේ. එහෙම නැතුව ඔබ තුල නැති කිසිම ආකාරයකට ඔබට ඒක පේන්නේ නැහැ. ඔබට ඒක ඇහෙන්නේ නැහැ. ඔබට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. එහෙනම් දෙයක් හරියට දැනගෙන ඉඳීමයි. ඒක හරියට වටහා ගැනීමයි කියන්නේ මේ සංසාර ගමනේ අපිට ඉක්මනින් ඉවර කරන්න පුළුවන් කාරණාව. යමක් පිළිගත් ආකාරයේ වැරදි නම් ඒ වැරදි පිළිගැනීම සත්‍යයි හිතන තාක්කල් එයාට මේ සංසාරයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඒක කොච්චර කල් ඒක පුරුදු පුහුණු කරලා තිබුණත් ඒක වැරද්ද නම් ඒක වැරද්දමයි. එතන තියෙන නොදැනුවත් භාවය නම් ඒක තුල ලැබෙන විපාකය අතිමහත්. පින්වතුනි කාශ්‍යප බුද්ධ සමයේ හිටිය එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 20000ක් පැවිදි ජීවිතය ගත කරා. අවුරුදු 20000ක් දීර්ඝායුෂ තියෙන කාලයක්
කාශ්‍යප බුදු සාසනය කියලා කියන්නේ. අවුරුදු 20000ක් පැවිදි ජීවිතේ. හැබැයි උන්වහන්සේ පැවිදි ජීවිතේ ගත කරාට විනය පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. දවසක් උන්වහන්සේ ගඟකින් එතර වෙන්න අඟුලකට නැගලා මේක යද්දී යම්කිසි සමබරතාවයේ ගිහිලා වෙන්නට ඕනේ ගහක අත්තක් අල්ල ගන්නවා. අහුවෙන්නේ කොලයක් පින්විතුනි. ඒ ශරීරයේ බරට ඒ ගඟේ ඇදිලා යන මේවකට ඒ කොලේ කැඩිලා යනවා අතට කැඩිලා එනවා. උන්වහන්සේ දැනගෙන හිටියේ ගහක කොලයක් කඩන එක ඇවතක් කියන එක විතරයි. ගහක අත්තක් කඩන එක ඇවතක් කියන එක විතරයි. ගහක මලක් කඩන එක ඇවතක් කියන එක විතරයි. පාචිත්‍ය ඇවතක් පින්වතුනි එහෙම එකක් කරන එක උපසම්පදා භික්ෂුවක්. ඒක ඇවත් දේශනා කරලා සුද්ධ කරගන්නට ඕන. හැබැයි ඒක ඇවතක් වන්නේ කරුණාකාරණා පහක් සම්පූර්ණ වුණොත් විතරයි. පණ තියෙන ගහක් වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ ගහක කොළේ අත්ත හෝ නැත්නම් මලක් හදන්න චේතනාවක් පහළ වෙන්න ඕනේ. එහෙම පහළ වුණා නම් තමයි ඒ කරුණාකාරණා සම්පූර්ණ වුණා නම් තමයි ඒක ඇවතක් බවට පත් වෙන්නේ. හැබැයි උන්වහන්සේ විනය හරියට දැනගෙන හිටියේ නැති නිසා ඇත්තටම උන්වහන්සේ හිතල මතල කොළයක් කැඩුවා නෙමෙයි කොළයක් උන්වහන්සේ අතින් කැඩුනා වැරදීමකින්. ඒ නිසා එතන පාචිත්‍ය ඇවතක් සිද්ධ වුණේ නැහැ. හැබැයි උන්වහන්සේ හිතුවා මගේ අතින් ඇවතක් සිද්ධ වුණා කියලා. මේක දිගටම මේ පිළිබඳව පසුතැවුණා, දුක් වුණා. මරණාසන්න මොහොතේ මේක මතකයට ආවා. ප්‍රතිසන්දියේ විදියට නාගයෙක් වෙලා තමයි උප්පත්තිය සකස් කරගන්න සිද්ධ වුණේ. පින්විතේ බලන්න අවුරුදු 20000ක් පැවිදි ජීවිතයක් ගත කරපු උත්තමයන් වහන්සේට තමන් තුළ තිබුණු අනවබෝධය නිසා, වැරදි වැටහීම නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා, හරි දේ හරියට අවබෝධ කරගන්න බැරිකම නිසා, වැරදි දේ හරි කියලා හිතාගෙන හිටපු නිසා බුද්ධාන්තරයක්ම නාගයෙක් වෙලා ඉන්න සිද්ධ වුණා. එකාත්මයක් දෙකක් නෙවෙයි පින්විතනි, බුද්ධාන්තරයක්. බුද්ධාන්තරයක් කියලා කියන්නේ යම්කිසි බුද්ධ ශාසනයක් නිමා වෙලා තවත් බුද්ධ ශාසනයක් පටන් ගන්නකන් තියෙන දීර්ඝ කාලේ. ඒක පින්විතනි දේශනා කරනවා මෙච්චර කාලයක් කියලා එක කියන්න බෑ. ඒක අසංඛ්‍යයි. කල්ප ගණන මෙච්චරයි කියලා කියන්න බෑ. කල්ප ගණනාවක් නාගයෙක් වෙලා ඉපදෙන්න සිද්ධ වුණා මේ තමන් අතින් වෙච්ච වැරද්ද නිසා. පින්විතනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් යන කලගේ බුදු ශාසනය පැවතුණා. ඒ බුදු ශාසනය නිමා වෙච්ච දවසේ ඉඳන් ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වනකම් වූ කාලය තමයි බුද්ධාන්තරයක් කියලා කිව්වේ. මේ මුළු කාලයේ පුරාවටම උන්වහන්සේට නාගයෙක් වෙලා ඉපදෙන්න සිද්ධ වුණා. මේ ගෞතම බුදු ශාසනයේදී තමයි කියනවා ඒක නිවැරදි කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒකෙන් මිදෙන්න පුළුවන්කම ලැබුණේ. බලන්න අපි හිතනවට වඩා මේ මිත්‍යා දෘෂ්ටි අපිව කොයිතරම්නම් තැනකට අරගෙන යනවද කියලා. ගිහි පිංගුතුන් ගැන කවර කතාවද පිංගුතුනි වසර ගණන් වසර 20000ක් වැනි දීර්ඝ කාලයකට ගත කරපු ඒ උත්තමයන්ව පැවිදි උත්තමයන් වහන්සේලාටත් මේක වැරදිලා නම් ඔබ ගැන කවර කතාවද? ඒක නිසා කවුරු කොහොම කිව්වත් ඔබ ප්‍රඥාවන්ත වෙන්න. කිව්ව පළියට දේවල් විශ්වාස කරන්න එපා. දැක්ක පළියට දේවල් විශ්වාස කරන්න එපා. ඇහුණ පළියට දේවල් විශ්වාස කරන්න එපා. හිතුණු පළියට දේවල් විශ්වාස කරන්න එපා. ඔබට ඇහැට පේන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. මේක බුද්ධ වචනේ. ඔබට ඇහෙන හැම දෙයක්ම සත්‍ය නෙවෙයි. මේක බුද්ධ වචනේ. ඔබට හිතන හැම දෙයක්ම සත්‍ය නෙමෙයි. මේක බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ අපිට කමඨහනක් දෙනවා පින්වතුනි. ඇස් ඇත්තේ නමුදු අන්ධේ කුමෙන්ද? කන් ඇත්තේ නමුදු බිහිර කුමෙන්ද? කටයුතු කරන්න කියලා. පින්වතුනි අපි දක්ෂ වුණා නම් එහෙම මිත්‍යා දෘෂ්ටිකෙක් යම්කිසි වෙලාවක අපිව නොමග යවන්න උත්සාහ කරනකොට යමක් පෙන්නලා අපිව නොමග යවන්න උත්සාහ කරන යමක් කියලා අපිව නොමග යවන්න උත්සාහ කරනකොට ඒක දැක්කා කියන තැන, ඒක ඇහුණා කියන තැන, ඒක හිතුණා කියන තැන නතර වෙන්න පුළුවන් වුණා නම් ඒක දැක්කත් මම අන්ධයි කියලා හිතාගෙන දැක්කේ නෑ කියන තත්ත්වයටපත් වෙලා ඒ තුල ගමන් කරන්න පුළුවන් වුණා නම් ඇහුණත් නෑ මට ඇහුනේ නෑ මම බිහිරී කියන මානසිකත්වයෙන් කටයුතු කරන්න පුළුවන් වුණා නම් හිතුණත් ඒ හිතුන එක වැරදි මට නෙමෙයි හිතුනේ කියලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වුණා නම් ඔබ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු සම්මා දිට්ඨියටපත් වුණු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔබට කල්ප ගණන් නිරේ පැහැෙන්න සිද්ධ වෙන්නේ නැහැ. සතර අපාගත වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔබ එහෙනම් මේ නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන
ඒ මාර්ගඵලයන්ට ළඟා වෙන්න සුදුසුකම් ලැබුව කෙනෙක් බවට පත් වෙනවා. එනම් පින්වතුනි දැන්වත් අපි මෙන්න මේ මිත්‍යාවෙන් මිදලා මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනි කාලේ. ලෝකේ හැමෝම බලාගෙන ඉන්නේ ඔබ අගාධයට ඇදලා දාන්න. මේ සෑම නාම රූපයක් තුළම අපිට නිවනට කරුණු තිබුණට අපි ඒවා දකින්න පුරුදු වෙලා තියෙන සසරට යන කරුණු විදිහට. ඒවා අහන්න පුරුදු වෙලා තියෙන සසරට යන විදිහට. ඒවා හිතන්න පුරුදු වෙලා තියෙන සසරට යන විදිහට. ඒක නිසා නිවැරදිව මේ කිසිවක් බාහිර දේවල් අපිට දකින්න බෑ. බාහිර කිසිවක් අපිට අහන්න බෑ. බාහිර කිසිවක් අපිට සිතන්න බෑ. පේනවනම් මාවමයි මට පේන්නේ. ඇහෙනවනම් මාවමයි මට ඇහෙන්නේ. හිතනවනම් මාවමයි මට හිතෙන්නේ කියන ඒ කමටහන ජීවිතයට එකතු කරගන්න. ඒක පුරුදු පුහුණු කරන්න. හැම වෙලාවෙම දකින්න මේ පේන දේ තුල මාව නේද පේන්නේ. මේ ඇහෙන දේ තුල මාව නේද ඇහෙන්නේ. මේ හිතන දේ තුල මාව නේද ඇහෙන්නේ. ඒ කමටහන නිවැරදි විදිහට පුරුදු කරොත් පින්වතුනි ඔබට මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා මේ අමෝලිකා ශ්‍රද්ධාවෙන් මිදිලා සම්මා දිට්ඨියටපත් වෙලා ආකාරවතී ශ්‍රද්ධාවට ඇතුල් වෙලා මේ ගෝරතර භව කතරෙන් ඉක්තා ඉක්මනින් එතර වෙන්නට මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.